ආසිත් ඇහෙනවද? ඔව් සෑහෙනවා. සම්බන්ධ පිටුවක්ද කේත් දාසේ වේගය සහ ප්‍රවේගය තව වචන දෙකක් අදිවරෙන් කරපුතේ හරි වේගය ප්‍රවේගය උදේට වේගය කියන්නේ මොකක්ද මට එකපාරට කියන්න බැන්නේ මම ඒක හොයන සමීකරණ කියලා ඉන්නා අපි වේගය කියන එක හොයන්න යනකොට දුරකදීන කාලෙ උගේ වේගය හොයන්න දුර කාලෙට ගන්න උගේ වේගය හොයන්න දුරකදීන ප්‍රවේගය කියන එකක් කියනවා ඒක හොයන්නේ විස්ථාපනයේදීන කාලෙ එතන මේ වේගය වෙනසක වේගය හොයන්න පුතේ දුරකදීන කාලේ ප්‍රවේගය එකේ වෙනස ගන්න දරුවෝ ඕනම දෙයක් කාලයෙන් බෙදුවොත් ඒකේ තේරුම පුතේ ශීඝ්‍රතාවය යමක් කාලයෙන් බෙදුවොත් ඒකේ අයිඩියා එක මොකක්ද ශීඝ්‍රතාවය ඔල්ලෝ ඊළඟ වේගය කියන්නේ මොකක්ද දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය ජය පාරක් ඕනම දෙයක් කාලයෙන් බෙදුවොත් අදහස ශීඝ්‍රතාවය එනම් පුතේ වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව කොච්චර ඉක්මනට දුර වෙනස් වෙනවද වාහනයක වේගය වැඩි නම් වාහනේ දුර ටක්කක් ගාලා වෙනස් වෙනවා අර පුතේ මීටර් වලින් කිලෝමීටර් වලින් පෙන්නන්නේ එයාගේ දුර ඒක ටක්කක් ගාලා වෙනස් නැත්නම් ඔය හයිවේ කියනවා කියනකො අධිවේගී මාර්ගයේ පුතේ මාර්ගයේ දෙපැත්ත ගහලා තිනවා කණුවල අර 1.1 කිලෝමීටර් 1.2 මීටර් 100 ගහලා තියෙනවනේ ඒ කණු දිහා බලන්නේ වාහනේ වේගය වැඩි නම් කණු ටක්ටක් ගාලා මාරු වේගය අඩු නම් ඒ පණ පුතේ වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව කොච්චර ඉක්මනට දුර වෙනස් වෙනවද දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව විකෝල් වේගය පුතේ එක මයිනේ එක්කේ ලොකු අදහසක් ගන්න පුළුවන් වේගය අන්තර්ජාතික වේගය විකෝල් වේගය SI වේගය පුතේ දුරමයිනේ එක්කේ මීටර කාලය S මේ ස්තපුරක අරට මීටර පුතේ දින ඒ යකපින ස්තපුර උදේදී දින වෙනවා කියලා දන්නවද ඔයගොල්ලෝ දන්නේ දැනන්න කතා කරලා පුතේ මේව දිහා කතා කිව්වෝ එකට දෙකේ තුන
යට දෙක උඩ ගන්න. උසේ මලිස යට දෙක උඩ ගන්න. යට දෙක උඩ එනකොට මේ නාක්ෂකය මොකද වෙන්නේ? අනිවා වෙන්නේ. දන්නද? උතේ මේකේ යට තියෙන S කියන්නේ යාගේ බලය කියන. එකයි බලයක් නේ දර්ශකයක් නෑනේ. එන එක උඩේ තියෙන මොකද වෙන්නේ? ඍණ වෙන්නේ. ms ඍණ එක. උතේ ඍණ කියලා આવොත් අපි කියවන්නේ කොහොමද? ක කියලා. ඍණ කියන එකේ තේරුම එන මේ කියවන්නේ කොහොමද? තත්පරයට මීටර. තත්පරයට මීටර. ms රේඛ හනේ තත්පරයට මීටර. මේ අදහස්නේ මේ තේරුම තත්පරයට මීටර. උදේ එක තත්පරයකට මීටර කියන්නේ සිංහල තත්පරයකට මීටර සිංහල ගන්න එක තත්පරයකට මීටර මේක වෙනත් දෙයක් කියන්නේ ලෝක පිළිගත්තු එක කියන්නේ ms එක නෝ උදේ ප්‍රැක්ටිකල් එක යූස් කරනවා වෙන එකක් මේ ළමයි මේකේ මගේ ප්‍රායෝගික එක කියන්නේ වෙනත් දෙයක් කියන්නේ උදේ දුර kilometers කාලය h පැය ඉන උඩගත්ත km දිනයට මොකද ඒක තේරුම පැයට දින කියන්නේ පැයට කිලෝමීටර්ස් මේ සිංහලෙන් අදහස ගන්නකො මනික තත්පරයකට මීටර කීයද අකා තත්පරයකට මීටර කීයක් කියනවා පැයකට කිලෝමීටර්ස් කීයද මොන එක කාලයක් නේ පුතේ එක කාලයකට යන දුර ලස්සන කළ කිව්වොත් ඒ කක කාලයකදී ඒ කක එකක් ඒ කක කාලයකදී ගෙවයන දුර මොකද වෙන්නේ කියන්නේ ඒ කක කාලයකදී ගෙවයන දුර තේරෙන්නේ නැද්ද තත්පරයකට කොච්චර යනවද පැයකට දැන් උදාහරණයකට වාහනයක් තියෙනවා පුතේ පැයට කිලෝමීටර 60ක එකම වේගෙන් යනවා ඒක තේරුම පැයකට කිලෝමීටර කීයද ඇහුන්නේ පැයකට කිලෝමීටර එහෙනම් පැය භාගයක් කියොත් පැය දෙකක් කියොත් පැයකට 60යි පැය දෙක 100 පුතේ ඒක තමයි වේගය කියන්නේ ඒ කක කාලයකදී යන දුර හරිද වාහනේ වේගය තත්පරයකට මීටර්ස් 10යි ඒ කියන්නේ හැම තත්පරයකට මීටර්ස් 10ක් කෙල්ලේ තත්පර දෙකක් කියොත් මීටර්ස් 3ක් කියොත් ඇත්තද පුතේ එන වේගය කියන්නේ දරුවෝ ඒ කක කාලයකදී ගෙවා යන දුර එක කාලයකට යන දුර පුතේ ප්‍රවේගය කියන්නේ වෙන එකක් ප්‍රවේගය වෙන විස්ථාපන වෙදීම ඒකත් අරගම තමයි මේක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව මේක විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව මේකමයි ඒකමයි විස්ථාපන මීටර්ස් කාලය s තත්පරයට මීටර්ස් මොකද්ද දෙකේ වෙනස දුර කියන නිශ්චිත දිශාව එනම් පුතේ වේගය අතිශ වේගයේ දිශාවක් නේ but ප්‍රවේගය විස්ථාපන දිශාව මේක පුතේ ප්‍රවේගය යූස් කරන්නේ තනි කෙනෙක් පාර කරනකොට වේගය ඕනෑම තරමට එන අපිට අපේ ලෝකයේ අපේ වේගවත්ද ප්‍රවේගවත්ද ඈ වේගනේ අපිට තනි කෙනෙක් පාර යන්න පුළුවන් වාහනයක ප්‍රවේග හම්බෙනවද හරියට කලාතුරකින් මම අර බදු විදලා යන සෝරි අතරේ බදු විදලා පාර තියෙන්නේ ඒක තමයි මගේ පොඩි මතක් වෙන්නේ යාපනයේ තියෙනවා සෝරි යාපනයේ තියෙනවද මොනවාද අර දූපත්තරයන් ඒකෙන් පාර තියෙනවා අයින තියෙන්නේ
අර මේ යනකොට තියෙනවා. ඒවා තියෙනවා. සාතනින් මේක මොකද වෙන්නේ? පාරදාදී අර දුබතරේ ඒවා තියෙනවා කිව්වා. අය එකට එකෙල්ල යන්නේ. ඒවා තියෙනවා Facebook එකේ දාලා වීඩියෝස්. ඒක කෙලින් යන්නේ. අය එකෙල්ලේ අය කෙලි. එකම පාර. හරි අඩුයි. උදේ ප්‍රවේග හම්බෙන්නේ කාට විශේෂයෙන් ගුවන් යානා නැව් අපිට හම්බෙන්නේ මොනවද වේගවත් ප්‍රවේගවල සෙට්ටන අඩුයි එන අක්කා මොකද්ද වේගය කියන්නේ එක කාලයකට යන දුර කියන්නේ වේගය කියන්නේ මොකද්ද ඒ තප්පරයකට යන දුර ඒ වගේ නේද උදේ අපිට අපේ ජීවිතේ එකම වේගයෙන් යන්න පුළුවන් ඒකාකාර වේගයෙන් පුළුවන් උතේ එකම වේගයෙන් පුළුවන් වේගයක දිශාවක් නැහැ එකම වේගයේ වාහනේ තියාගන්න බැහැ රාජ්‍ය පුතේ මිනිස්සු නැති වෙලාවට පාරේ නේද නුවර පාර උනත් රාජ්‍ය සැක නැති වෙලාවට එකම වේගය යනවා ඩැරිවිට 80 වෙනවා අර මේ වෙලාවට අමාරුයි නවත්තනවා කල්ලයිස් කියනවා රාජ්‍ය එකම වේගය යන්න ඉතින් හයිවේ එකේ පුළුවන් නේ ඒකාකාර වේගය බැයිද පුළුවන් වාහනේ හයිවේ එකට දාන්න හොඳට පාගලා පැරමි 100 අරගෙන cruise control කියන එකක් තියෙනවා ඒක දාන්න cruise control දාපුවම අපි වාහනේ පාගන්න ඕනේ ඒ එකම වේගෙ තියාගෙන ඒ පාගන එක ලොක් වෙනවා දන්නවනේ 100 වෙනවා 60 වෙනවා එන ඒකාකාර වේගයෙන් යන්න බැයිද කියන්නේ කිමාසි පුළුවන් කිමාසි වාහනේ හයිවේ එකට දාගෙන හොඳට පාගලා පිකප් කරගෙන ඒ cruise control එක ඔබාගෙන එකම වේගයෙන් යන්න පුළුවන් අද ඔකේ ඔන්න උදාහරණයක් ගන්න අන්න බලන්න අයියෝ ඒබල් උදේ ඔව් දැන් මේකේ ඔන්න වාහනයක් යනවා එකම වේගයෙන් ඉතින් සතුව ඒකාකාර වේගයකින් යනවා ඒකාකාර වේගය තප්පරයට මීටර් 5යි කියලා හිතන්න ළමයා මොකක්ද තේරුම මෙයක් වේගය වල කියවන්න වේගය කියන පුතේ සිංහලෙන් කියවන්න තප්පරයට මීටර් ඇවුන්නේ තප්පරයට 5යි තප්පරයකට 5යි එනම් පුතේ කාලයත් එක්ක දුර බලමු ඒකට කියන්නේ දුර කාල දත්ත වගුවේ data table එක පුතේ පිළිබඳ අහන data table එක කාලයේ සමිත දුර මේ පුතේ කාලය මේ දුර නවයෝ පුතේ අනිවා ඕන ගානක ආරම්භයේ කාලය කියන ස්ටොප් වොච් එක පටන් ගද්දී බිඳුවයි පටන් ගද්දී බිඳුවයි දන්නවනේ කාලය බිඳුවයි ඊළඟ කාලය 1 2 3 4 කීයක් වගේ නේද පාගම් දැන් පුතා උදව් පටන් ගන්න තුන කීයද ආරම්භයේ බිඳුවයි පළවෙනි තප්පරය කියන තප්පරයකට 5යිනේ පළවෙනි තප්පරේ පාක් කියන ඊළඟ තප්පරේ පාක් කියන මුළු එක 10 මම ඊළඟ තප්පරේ කීයක් කියනවා 5 ඒතර මුළු දුර ඊළඟ තප්පරේ 5 අප තප්පරේ 5 ඒතර මුළු දුර
ඊළඟ තප්පරේ මුළු දුර ඊළඟ තප්පරේ දැකලා තියෙන්නේ. ඕක තමයි එකම දේ. සුදු අපේ ලෝකේ අපිට එකම වේග හම්බ වෙනවා. අඩේ පුතේ ඒ වෙලාවට අපි යන්න ඕනේ ඇවරේජ් එක සාමාන්‍ය වේගය. උදාහරණයක් මෙන්න මගේ වෙන වස්තුවක්. මේ මගේ වෙන වස්තුවක්. එයා කියන්නේ බලන්න මම එයාට යන්න දීලා එයාගේ පිටිපස්සේ අයි කරන ටේප් එකක්. අර දිග ටේප් එකක්. ටේප් එකේ කොන එයාගා බිඳුව. දැන් එයාම යවනවා වයින් කරලා. දැන් ටේප් එක මගේ ගාවනේ. කාලෙන් කාලෙට මම දුරමයි. වෙයිදමයි. කවුද එයා? රේසින් කාර් එකක් කියනවා චූටි. සෙල්ලම් කාර්. කාර් එකේ පස්ස පැත්තේ ටේප් එක ගැටගහුවා. දැන් වයින් කරලා යවනවා. තප්පරේ බලන්න මොකද? දුර. බලමු. රයිට් වල බලන්න බැලුවා. මම වාඩි ඉලක්කඩි කියන්න. මෙන්න මගේ වයින් කරලා යවනවා. යවල කාර්යයට දුර්මාර්ග කරනවා. ළමයි අපිට ලැබුණේ මේ වගේ වගුවක්. ඔව්. මෙන්න අපිට ලැබුණු වගුවේ. අපිට ලැබුණා කාලේ සමග මේ වගේ වගුවක්. බලමු එයාගේ කාලය විශ්වවිදුල තප්පරේදී 6යි. ළමයා මට කල්පනා කරලා කියන්නේ මෙයා ගිහිල්ලා තියෙන එකම වේගයෙන්ද වෙනස් වෙන එකද? කියන්නේ වෙනස් වෙනවා කොහොමද කියන්නේ? පුතේ තප්පරේ කියතුනේ වෙනස්. ඔයා තප්පරේ මෙයාගේ දුර හොයන්න පුතේ. පළමු තප්පරේදී ගිය දුර පුතේ දැන් අහකට වැදගත් යා. මේ පාඩමේ ඕනම දෙයක් හොයන්න කොහොමද? වෙනසකින්. පුතේ මේ පාඩමේ හැම මගුලම හොයන්නේ වෙනසක් ඩිෆරන්ස් එකක්. කොහොමද වෙනසක් හොයන්නේ? අවසානයේ ආරම්භය අඩු කරන්න. ඔයාට ඕන ඉදි බෑ අන්තිමකෙන් අඩු කරන්න ආරම්භය. පුතේ මේකේ අවසානයේ පළමු තප්පරේ කිව්වොත් මේ කාලේ බිඳුව මේ තප්පරේ අවසාන. තප්පරේ අවසාන විස්තර දුර කිය. තප්පරේ අවසාන දුර කිය. දෙකක්. ඒකෙන් අඩු කරන්න පටන් ගන්න දුර. එහෙම කෙලිට ගන්න එපා. ඔය මේක දඟලින මාරු වෙන්න පුළුවන්. උදේ පළවෙනි තප්පරේ ගහුවොත් තප්පරේ අවසාන දුර කීයද? පටන් ගත්තී දෙකෙන් බිඳුවට කියන්නේ දෙවන තප්පරේ බලන්න. දෙවන තප්පරේ දුර හොයන්නේ කොහොමද? දෙවන තප්පරේ අවසානයේ අය ආරම්භයේ මනස පාඩමේ ආරම්භයේ හයෙන් මිනිත්තුවක් කීයද? අපර හරිද? තුන්වන තප්පරේ කියන්නේ ළමයා කියන්නේ තුන්වන තප්පරේ අවසානයේ ආරම්භයේ 11 කියන්නකො හතරවන තප්පරේ කියන්නකො ළමයි 10 අඩු කරන්න කියන පුතේ අවසාන පස්වෙනි තප්පරේ 15 කියන පුතේ ළමයිනේ මෙයා තප්පරේ කියදුර එකයිද වෙනස්ද? පළවෙනි තප්පරේ කියකේ එන්න මොකලාද? වැඩි වෙලා පස්සේ එනම් මෙයා කියලා තියෙන එක වේගයෙන් ක්‍රමයෙන් වැඩි වෙලා පසුව අඩු වෙනවා. ඒ වෙලාවට අපි වන්න ඕනේ සාමාන්‍ය වේගය. ඇවරේජ් එක. අර පුතේ ළමයා ලකුණු ගන්නකොට ඇවරේජ් එකක් ගන්න.
එක එක සබ්ජෙක්ට් එකවල එක එක ලකුණු නම් අපි ගන්න ඇවරේජ් එක කොහොමද? මුළු ලකුණු ගන්න වෙන මුළු සබ්ජෙක්ට් ගන්න බෙදන්න. ඒ වගේ මේකේ සාමාන්‍ය වේගයක් වෙන. කොහොම සාමාන්‍ය වේගය හොයන්නේ? මුළු දුර බෙදන්න මුළු හරි. පුතේ මුළු දුර කියන්නේ යන්නේ. මුළු දුර කියන්නේ. සර් මේකේ මුළු දුර කියන්නේ අය මේව ඉතුරු කරන්න ඕනේ නැහැ කියලා තියෙනවා. මුළු දුර මීටර්ස් මුළු කාලය 15 පහෙන් බෙදුවොත් තප්පරයක මීටර්ස් එහෙනම් මේ වාහනේ වේගය කීයද? තප්පරයක මීටර්ස් හැම තප්පරෙම 3ක් කියලා නෑ සමහර වෙලාවට කීයද? සමහර වෙලාවට වැඩි සමහර වෙලාවට පුතේ හොයන්න ඇවරේජ් එක සාමාන්‍ය එක. දැන් බස් එකක් ගන්නකො කෙල්ලේ බස් එකක් කඩවත ඉඳලා නුවර යනවා කියන්නේ. සමහර කඩවත ඉඳලා නුවර කිලෝමීටර් 100යි. අනිත් 100යි. බස් එක පැය දෙකකින් නුවර යනවා. කඩවත ඉඳලා නුවරට පැය දෙකයි. ඒතර වේගය කීයද? කිලෝමීටර් 100 දෙකෙන් බෙදලා කීයද? පැයට කිලෝ 50යි බස් එක හැමතිස්සෙම 50යිද කියලා තියෙන්නේ. සමහර දෙවල 60 70 යනවා. සමහර දෙවල නවත්තනවා. බිඳුවයි. පුතේ මේක සාමාන්‍ය ගියා. එන ඔයාට වේගය වෙනස් වුණොත් ඔයා වෙන මොන වේගයද? සාමාන්‍ය වේගය. පුතේ වේගයේ නිශ්චිත දිශාව නෑ අදිශ. ඊයගෙන් දරුවෝ ප්‍රශ්න දිනන අහන්න පිටු අංක 16 වේගය කියන දුර බෙදීම කාලයක හයිය වේගයේ සමානයි දුර බෙදීම කාලය හයිය වේගයේ නිශ්චිත දිශාවක් නැති නිසා අදිශ රාශියකි අදිශ දිශාව නේ වේගයේ නිශ්චිත දිශාවක් නැති නිසා අදිශ රාශියක අදිශ ඉලක්ක කරගන්න වේගය අදිශ කියන එක දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව වේගයයි දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව වේගයයි වේගයේ ස්ථායී කෙනෙක් දෙන්නේ මෙකි ඔය ඉස්සත් mbps සමාන ms විනේ එරියල් mbps සමාන ms විනේ mbps සමාන ms විනේ ඊළඟට වේගය වෙනත් දෙයක මේක kmh විනේක kmh විනේක ඒකක කාලයකදී චලනය වන දුර වේගයයි ඒක කාලයකදී චලනය වන දුර වේගයයි පුතේ ඊළඟට තප්පරයකට චලනය වන දුර වේගයයි පුතේ ඒක හයිලයිට් කරගන්න ඒක හයිලයිට් කරගන්න ඒකාකාර වේගය නියත වේගය
ඒකාකාර වේගයක් කියන්නේ සෑම තත්පරයකදීම ඒකාකාර වේගයක් යනු සෑම තත්පරයකදීම ඒකාකාර වේගයක් සෑම තත්පරයකදීම වස්තුව ගමන් කරන දුර සමාන වීමකි බලන්න පායයේ ශ්‍රීයේ ඒකාකාර වේගයේ ගමන් කරන වාහනයේ සලකන්නේ එනම් මේ වාහනේ හැම තත්පරයකින් ඉඳ තියෙන වා මේ වගුව පුළුවන් මේ වගුව මේ පරිණි වගුව පුළුවන් පරිණි වගුව පුළුවන් දෙ ඉවරක් මධ්‍යම වේගය බලන්න सामान्य वस्तु चलतेगी वेगे क्रमेण वेनस वेनस अपने होने बना सामान्य इनम मध्य का वेग है इनम मध्य का वेग है जब पे टूटक में है कि में गार्ड शिनोने वेग और काले की दूर एक का हर किते हुआ नहीं ඔයලා ඒකේ ඊළඟ පිටේ උඩ තියෙනවා මේ කැල්. ඒකත් හදන්න. हेलो
Okay. ඊළඟ මධ්‍යක වේගයේ හෙව්වන්නේ ගයියන්න ප්‍රවේගයේ කියන මාතෘකාවට ප්‍රවේගය ඒ සත්‍යකදී මේක තමයි මයින්ද උදවල් කියනෝනේ Hai satu, mana mana? Bang, matika prevege. Udah prevege hari ini kamu deh. Ya, bisa benar-benar. Kata apa? Oh, betul. Sir. ප්‍රවේගයේ හොන්න විස්ථාපනයේ කාලේ බෙදලා පුතේ මේක නිසා ප්‍රවේගයට තියෙනවා මේක එකේ වල පුතේ මේක එකේ මොනවද විස්ථාපනය මීටර් කාලය S පුතේ උගලන්වා එක තත්පරයකට මීටර්ස් එක කාලයකට යන විස්ථාපන. පුතේ වෙනස මොකක්ද? මේක දෛසික එච්චරයි. ඊළඟ අපිට එකම ප්‍රවේගයෙන් යන්න පුළුවන් දෙයි. ඒකාකාර ප්‍රවේගයෙන් වස්තුවකට යන්න පුළුවන් දෙයි. අය පුතේ හරි අමාරු ඉන්නේ. එකම වේගය පුළුවන්. එකම ප්‍රවේගයෙන් නම් වෙයි. ප්‍රවේගයක් පොදු විසවුත් තියෙනවනේ. එකම ප්‍රවේගයෙන් තියාගෙන අමාරුයි වාහනය තරකවන්න නැතුවම යන්න. අමාරුයි. එකම පැත්තට ඒක අමාරු වැඩක් නේද? එකම වේගය ඕකේ එකම ප්‍රවේගය අමාරු. ප්‍රවේගය එකයි කියන්නේ දිශාව වෙනස් වෙන්න කොල්ලෝ එකම ප්‍රවේගයෙන් යන්න පුළුවන් කාටද? නැව්වලට ගුවන් යාන වලට උතේ අපිට එකම වේගය පුළුවන් ප්‍රවේගය තියාගන්න බෑ එකම දිශාවට යන මම කියන්නේ නේද
වාහනයකට කරකවන ස්ටීල් වීල් එක ඒක කරකවන්න තු වෙන්න ඕනේ. යයි කැලේ. හයිවේ එකෙත් බෑ නේද? ඒ හයිවේ එකේ බම්බු තියෙනවනේ. කෙලිම කරකවන්න තු වෙන්න පුළුවන්. නෑ. බලන්න ඔයාගේ අම්මත් එක්ක තාත්තත් එක්ක ඔය හරි යනකොට වාහනයකට බයික් එකකට යනකොට වාහනයකට ඔය ස්ටීල් එක අතින් අල්ලගෙන කරකවන්නේ නේද? बाइक के गने हैदर ने खाई करन अलग नहीं कार्बन ने දැන් බාන එක පැත්තට යන්න පුළුවන් කියලා විශේෂම අම්මත් එක්ක යනකොට කරා මේ ඒ පාරේ යන කෙනෙක් ස්කූටර් එකකින් එනවනම් වාහනකින් එනවනම් මම අනිවාර්යෙන් පාරේ වාහන යන්නකල එනකොට ඒ පවුල ළමයි ආය ගෑනේ කෙනවා කියන්නේ පුතේ මරණය කෙනවා කියන්නේ අර ස්කූටර්ස් වල වෙනකොට අපේ ඔක්කොම ඇයි එන්නේ මේ ඉන්න තියෙනවා සමහරවිට පාර බැද්ද ගැටක් තියෙනවා ඒත් ඔය ඉන්නවා මේ කියන්නේ පන්නල ඉන්න කියන්නේ මේ පාර කෙලිම මරණයක් තමයි පාර බලන්න ඔතේ මෙන්න වාහනය එකම ප්‍රවේගයෙන් යනවා කියනකොට අපි තුමු වාහනයක් යනවා ඒකාකාර ප්‍රවේගයකින් කම්පරේටර්ස් දෙක යන්න අමාරුයි කියලා කියනකොට දැන් කාර්යයක් එක විස්ථාපනය වල ළමයා ඔව් ළමයා වල විස්ථාපනය මේ පැත්තේ කාර්ය පටන් ගන්න කියන බිඳුවයි 1.1.3යි උදේ පටන් ගන්න යාර විස්ථාපනය කියන්නේ පළවෙනි තප්පරේ දෙකක් කියන ඊළඟ තප්පරේ තව දෙකක් හතරයි ඊළඟේ හැම තප්පරෙම දෙක දෙක යනවා නේද පැචුක ලියාගෙන පුතේට ප්‍රවේගය විස්ථාපනයේ වෙනීම කාලයක හයිලයිට් කරලා විස්ථාපනයේ වෙනීම කාලය කියන එක බලන්න ප්‍රවේගයේ නිශ්චිත දිශාවක් ඇති නිසා ගයිසිකේකි උදේ ගයිසිකේ හයිලයිට් කරලා एक बार से प्रवेग SI एक देखिए ये प्रवेग SI के में इस MS सदिनेक एक कागदी गमन करना विस्थापने प्रवेग एक कागदी गमन करना विस्थापने प्रवेग आत्मनेत्री गमन करना विस्थापने प्रवेग एक हाइड्रोजन चलते एक हाइड्रोजन चलते एकाकार प्रवेग एक नियत प्रवेग
ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ සෑම තත්පරයක ගමන් කරන්නේ විස්තරවලේ එකමගේකි ඒකාකාර ප්‍රවේගයේ වස්තුවේ ප්‍රවේගයේ විශාලත්වය මෙන්ම දිශාවල එකමගේ උදේක හයිලයිට් කරලා විශාලම එකමගේ කියන සර්වේක්‍ය මාර්ගයක දෙකයිනේ සුවේග ප්‍රවේගයෙන් යන වාහන සලකන්න උදේක තත්ත්වවල මෙතන දාගන්න බබුව දාගන්න බබුව දාගන්න එනම් වස්තුව සෑම කම්පනයක් මීටර් දෙකක් ගිහිල්ලා ඉතින් මේකෙත් අපි වෙනස් වෙන තොයන මොන ප්‍රවේගයද මධ්‍යක ප්‍රවේගය බලන්න එකක් තියෙනවා ප්‍රවේගයේ වෙනස් වෙන විට අප සොයන්නේ මධ්‍යක ඒ මුළු විස්තරවලම කාලේ ඒකත් එච්චර හයිලයිට් කරගන්න ඕනේ ඊළඟ හොඳ සමීකරණ තමයි ඉස්සරහ චෝටි කතාවක් කියලා ගණන් වලින් මම අද දවසේ වචන හතරක් මම දෙන්නවා ළමයි ඉස්සපෙන්නේ ඔයාට මම සිංහලෙන් කිව්ව විස්ථාපනයේ දිශාව ගන්නකෝ මුලින්ම යන පැත්තට විස්ථාපනය ගන්න ඇනික්ෂකාම රිනවුණා පටන්ගත් තුලක්ෂය පහුණොත් තමයි මොකද පටන්ගත් තුලක්ෂයට විස්තර බිඳුවයි අපි ප්‍රවේගයමනේ ප්‍රවේගය වෙනස ඉන්නික දෙක පටලව ගන්න එපා මේ පාඩමේ ගොඩක් වෙන ළමයිට පටලවෙයි දැන් ප්‍රස්තාර ගත්තා ප්‍රස්තාර වර්ග දෙකක් තියෙනවා දෙක පටලවන්න උදේ දෙකක් මන්දි නිරවුල් මනසින් දෙක අරක කරනකොට එක හිතන්න මේකද මේ එයා ළඟ ඉන්නකොට මෙයා ගැන හිතන්න එපා මෙයා ළඟ ඉන්නකොට එයා ගැන හිතන්න එපා ඒ මම එක්ක ගාන්නේ විස්ථාපනය ළඟ ඉන්නකොට ප්‍රවේගය ගැන හිතනවද ප්‍රවේගය ළඟ ඉන්න විස්ථාපනය දෙක කියලා තේරුම් ගන්නකො පටලව ගන්න එපා මේ ලෝක විනාශය උටි ගන්න වෙන්නේ විභාග උත්තර පරීක්ෂකෙදී ගහනවා පුතේ ඉතින් ගහන්නේ ඉතින් බලනවා මේ කාලකන්ණියගේ කියන පරම්පරාවම බයිනවා ඌ පරිසෙන් මේ හලෝ උදේට හදන පුතේ ප්‍රවේගයේ සීන් එක මුලින්ම යනකම් ප්‍රවේගය ධන මුලින්ම යනකම් ප්‍රවේගය ඇනිච්චගාම මාර්සින් එක උදේ ප්‍රවේගය හදලා මුලින්ම යනකම් ප්‍රවේගය හරිනවා අර විස්තරම කිව්වි උදාහරණයක් ගන්නකො බස් එක කඩවත ඉඳලා කොළඹ යනවා උදේ කඩවතින් කොළඹට යනකොට යන්නේ එක පැත්තකට කොළඹදී හැරිච්ච ගාම අනිත් පැත්තේ ඒගොල්ලෝ බෝඩ් එක මාරු කරනවා නේ කොළඹින් කඩවතරේදී ඒගොල්ලෝ ගහන බෝඩ් එක සෝරි කඩවතින් කොළඹදී ගහනවා පිටකොට නැත්තම් කොළඹ කියන ආයි හරව වෙනකොට කඩවත කියලා ගන්න
ඒක ගහන්නේ කොහෙද? හරවපු ගන්න. හරිද? එන පට්ටෝ ගන්න එපා. මම මේ පැත්තට යන්නේ ප්‍රවේගය. හරිද? උදේ මම පටන් ගත්තේ මෙතන ඉන්නේ. දැන් මොනද විසබ්ද? මම මුලින්ම මේ පැත්තට යනවා. දැන් මගේ විස්ථාපනය මොනවද? ධනාගයත් ඍණාගයත්. එන්නේ. ප්‍රවේගය. මුලින්ම මේ පැත්තට ප්‍රවේගය ධනසමයෝ. අය මම පටන් ගන්නවා මෙතනින්. මේ පැත්තට යනවා ප්‍රවේගය. විස්ථාපනය. ඇරුණා. අපි නේද ගාමු. ඒ හරියනවා. දැන් ප්‍රවේගය. විස්ථාපනය. අවදාන ස්ථාපිත. දැන් ප්‍රවේගය. යකෝ පවුන් අක්ෂර ප්‍රවේගය. අනිච්චනා ප්‍රවේගය. විස්ථාපනය. විස්ථාපනය කාම प्रवेग में विस्थापन है जब विस्थापन है प्रवेग प्रवेगे दैसिकसा एक दिशाव कृपत कलयुगे एक दिशाव प्रवेगे धननम विरुद्ध दिशाव ऋण एक आयतन उदा टेक्निकल थियरी के अंदर बने टेक्निकल थियरी जानो අද දවසේ තියනි වලයි ගන්ති දැන් දවසේ ටිකේ ගණන් හදන්න පළවෙනි මම කරන්නේ එකක් මම දැක්කා අංක භාග්‍යවද උදේ කියවගන්න පහ කවුරුත් කියවගන්න වැඩිපුරම වැඩ කරනමයි අපිත් එක්ක වැඩ විතරයි අතිශය ඒසා වීසා මාර්ථ පමණයි CS ගන්න එපා අපේ පන්ති කාමරය ඇතුළේ ඉඳ ගන්නවා නම් ඒසා බී පමණයි අතිශයින්ම වැඩි දෙන්නේ ඒසා බී අතිශයින්ම ඒසා බී පමණයි CS ඉල්ලන්න එපා W පැත්ත බලන්න නෑ පයින් ගහන්න පහ හොත් මේ පැත්තේ දැන් අපේ කටවුට් ඉන්නවා මේ වෙලාවේ දැන් සෙකන්ඩ් පේපර් එකේ තව විනාඩි දෙකයි 8 මාර 11 මාර සෙකන්ඩ් එක ෆස්ට් එකේ ඊට පස්සේ ඉස්සරහට පස්සේ ඒක විනාඩි දෙකකින් අපිට පේපර් එක ගිහින් සම්පූර්ණ ළමයි දෙහිත් ගන්න බලන්න ओके बस किलोमीटर 72 ओके बस किलोमीटर 72 केवल काले है देखा 2 hours आनवा वेगे फैक्ट उसे वेगे है दुर्घटना उसे उदाहरण लिया से दुरकिय या वेगी वर्ष के 65 किलोमीटर से इन दूर किलोमीटर साले तपरे मीटर्स क्यों दूर मीटर साले तपर एक के दिन लोग ने ये अता या 65 किलोमीटर स्कोर है एक के दिन बाहर निपा जब एक के 65 किलोमीटर से दूर किलोमीटर किए थे या नो रमाई हेल्थ निकाल खाने मुझे है दिखाई बेटा ने हेल्थ के दिन में दुआ
පැයට කිලෝමීටර් 30 දැන් මේ දෙක පොඩ්ඩක් පරිස්සමෙන් බලමු. දෙකේ හම්බේ තප්පරයක මීටර්ස් ඔව් වේගය සමානයි දුරදිව පුතේ දුර කීයද කිලෝමීටර් ස්වාන මීටර්ස් තමයි ඕන වර්ග එන්නද නානා කිලෝමීටර් ස්වාන මීටර්ස් ඕන ඇයි පුතා එයාගේ තප්පරෙ මීටර්ස් නේ එයා කිලෝමීටර 70කට मीटर करने මොකද කරන්නේ 10න් වැඩි කරනවා ඒ පුතේ කිලෝමීටර මීටර්ස් එන 70කට 10න් වැඩි කරනවා එතන මීටර්ස් කිලෝමීටර්ස් මීටර්ස් කරන 70කට පැය කිය පැය මාන තප්පර තමයි ඕන ඔයාලට තේරෙන්නේ නැහැ ඇයි එයාගේ තප්පරේ මීටර්ස් නේ මට ළමයා කියන පැයකට තප්පර කීයද පැයකට තප්පර ඔයාගේ පැය මම කියන්නේ අර චූටි පැයක් නේ පැයකට තප්පර 60යිද බං පැයකට මිනිත්තු 60යි ඒ හැම මිනිත්තුවකම ආයි තප්පර 60 ගානක් තියෙනවා එන ඔක්කොම පැයකට තප්පර කීයද 60 උන්දස් ඔය පක්ෂවන්නේ පා පොඩි දේවල් එන පුතේ පැයකට බලන්න අක්කා පැයකට තප්පර 3600 පැය දෙකකට මේ 3600 දැන් පුතා සුරු කරන්නේ කො පරිස්සමින් උඩ බෝල දෙකට යටි බෝල දෙක නැෆින් කියනවා දෙකට කියලා 72කට 30 කැෆී යනවා සෝ උඩ උත්තරේ කීයද 10 යක්ෂ විතරක් එක යටේක වැඩක් තියෙද පුතේ යටේක වැඩක් නෑ නේද යටේක ඕනේ නෑ නේද යටේක තිබ්බයි කියලා වැඩක් එකෙන් මෙතන කියලා වැඩක් නෑ මොකක්ද ඒ උත්තර 10 යටේක වැඩක් නෑ අප්‍රේල් මිනිස්ලා මේක තේරුච්ච දරුවෝ තේරුම් නැති ළමයි තේරුන්නේ what තේරුන්නේ students තේරුම් නැද්ද බලන්න ආයි මේක දාන්න කොයි එක උතේ එයා අහන වේගයේ තත්පරයට මීටර්ස් එල්ලේ දුර කිලෝමීටර් 72යි නේ ඒක පුතේ මීටර් කරන්නේ 10න් වැඩි කරන්නේ කාලය පැය දෙකයි නේ ඒක තප්පර ගන්න 3600 වැඩි කරන්නේ මොකද පැයකට තප්පර 3600 එන 72 වැඩි කිරීම 1000 72000 පැයකට තප්පර 3600 වැඩි කරන ඕනේ එතකොට 7600 එකක් එවතුන දැන් බෝල කැපෙනවා 70 කේ එකයි අදාගන්න බැරි කර ඊළ පොතේ අදාගෙන වේදිකා ඊළඟට ඕන කරන් අංක 6
Oh. So yeah. On. अनुमान ini berarti ini pilih orang kan ada sekian pilihan silakan angka high udah high banget nah mega lihat dulu high udah dapat high high dapat mereka pusat mereka ya dan dulu nanti high मेरा छात्र लिया उत्तराखंड में One unit Thapparan meter दसिए एकाकार बनेगी उसे एकाकार बनेगी ये Thapparan meters ini hampa Thapparan meter ekasi meter दसिए nih hampa Thapparan दसिए के नया मिनट तो दे रहे विस्थापनी बैठो है उधर मिनट तो बाना Thapparan कमाई ini Thapparan के सिक्स Thapparan के दसिए ना एक सिक्स से बचल दसिए सिक्स से नत्ता समीकरण डालेगा नवदास मैं भी कब बैठ के था समीकरण डाला समीकरण डाला
ප්‍රවේගයේ සමානයි කවුද? විස්ථාපනයේ පටන්ද ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ ගන්නේ කාලය 120යි. දැන් මොකද හිතන්නේ ඔයාලට? ඔයා විස්ථාපනයේ මොකද හිතන්නේ? දෙපැත්තම 120යි වැඩි කළ විස්ථාපනය කළද? පුතේ වැඩි කළ 120යි අනේ එමනේ කරන්නේ 120 120 කැෆියනවා දෙවනක් තොරා බෝල එනම් පුතේ විස්ථාපනය කිය 24 Yes. අද දවසේ දෙන්න අවසාන දාන පොඩි බබුවක් එක්ක දානවා ඒක නමුද ඉස්සර ෆයිලස් දෙන්න බබුවක් එක්ක උට අවසාන දාන මෙතන
ඉවරද? හතර ඊට පස්සේ අවුරුදු සර්වේකීය මාර්ගයේ ගමන් කරන වාහනයක් කාර්යක්ෂක විස්ථාපනයට ස්කීම දීලා උදේ ලොකු ගානා අරසනේ කාර්යක්ෂක විස්ථාපනය දීලා පේපර් එකේ මේ වගේ ප්‍රශ්න අපි පේපර් දාස්වල බලනකොට මේ වගේ ඒවා කාර්යක්ෂක විස්ථාපනය නේද එන ගාන වරද්දලා මෙයා දාලා තියෙන්නේ මොකද ප්‍රවේගය වැරදින්නේ ඒක විස්ථාපනය කරන්නේ මීටර්ස් උදේට හදාගන්න කාර්ය විස්ථාපනය හදාගන්න ගාන ගන්නදී කාර්ය ශබ්ද විස්ථාපනයේ ඒක හදාගන්න මෙතන විස්ථාපනය කරන්න දැන් කාලය බින්දුවේ විස්ථාපන බිඳුවයි 3යි 6යි 9යි 12යි 12යි 8යි 4යි බිඳුවයි දින 4යි හලෝ හොඳට අහගන්න ඉස්සබ් දෙන්නත් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ මුල් තප්පර 4ේදී ප්‍රවේගය එමනේ ඒක තමයි හරි පරිස්සමයි මේක පුතේ කෑල්ල වෙන වෙනම හදන්න මුල් තප්පර 4 කිව්ව මෙතන ඉඳලා දැන් අඳුන ගන්න හොඳට ඇස් ටික පාවිච්චි කරන්න යාපත් 100 ගන්න විශ්ව වෙද්දලා හත මම දිනනවා කාලය බිඳුවේ සිට 4 දක්වා ඔයාට හොයන්න කියන්නේ මොනවද කතා කරන්නේ මොකක්ද හොයන්න කියන්නේ ප්‍රවේගය සමානයි මේක ඉස්සක් ගවුන ඔය හනුසෙ බෙදන්න තියෙන්නේ ඒ වගේ ගොමරක් කියනවා අර මාතෘකාව කියන නැත්නම් ප්‍රවේගය පොළොවේ විස්ථාපනය වෙදීම ආයි උදේ බිඳුවේ කියලා 4 විස්ථාපනය වෙනකොට අවසානයේ ආරම්භ කරනවා 4 විස්ථාපනය අඩු කරන්න පටන් ගන්නදී කාලයත් ඒ වගේ 4 බිඳුව අඩු 12 බිඳුව යන්නකො 4 බිඳුව 12 4 බිඳුව චිර හැමතැනම ප්‍රේම තුන කියලා හඳ බලන්නේ පොඩ්ඩක් ඒක හඳ බලන්න පටන් ගන්න විස්ථාපනය කියන්නේ ඉලකපුරේ ඉලකේ තුනකියා ඉලකේ ඒ තුන ගිහිල්ලා නේ ඉතින් ඒකාකාර ප්‍රවේගය ඉල ප්‍රශ්න ගියන්නේ ඉල මොකද අහන්නේ ඉල මොකද අහන්නේ කියන්නකෝ කාලේ p ටයිම් එක 7 ඉඳලා 6 වෙනකම් වෙලේ ඉඳන් එපා කාලේ ටයිම් 4 සිට 6 පුතේ මෙදි 4 කියන්නේ මෙතන 6 කියන්නේ මෙතන මේ කාලේ ප්‍රවේගය අර වගේ හොයන්න ප්‍රවේගයේ සමානයි විස්ථාපනය වෙදීම කියන්නේ 7 ඉඳලා 6 6 විස්ථාපනය අඩුවෙන් 4 දී කාගෙන්තේ 6 කියන්නේ 12 6 4 කියන්නේ බිඳුව දෙකෙන් දුව ඒක පිටචල වෙලා පොඩ
දැන් නැවතිලා බලන්න. මෙයා 4 විස්ථාපන 12යි. 6 නැවතිලනේ තප්පර කීයක් නැවතිලා? 3ක් නෙවෙයි. කොටු දිහා බලලා නැවතෙන්න එපා. එයා 4න් තමයි 12ට ආවේ. 5 ඉන්නවා 6 ඉන්නවා. තප්පර කීයද? 6න් 4ක් ගියාම දෙකයි. අටුවෙන් කොහොම පස් ගාති ගන්නනේ. ඉලක්කයන් විතර ඔයගොල්ලෝ ගන්න 6 සිට 10 දක්වා ප්‍රවේගය. ඔය වගේ කරන්නේ මම අවසාන පැහැදිලි කරනවා. Berarti ini instrumen kilometer dia. Rumah. Berapa tu? Bina. Ini mas. Awak. Kaya highest ke high dakwa. Time में का highest के उते परिश्रमी प्रवेगे विस्तापने करन हाय කියන්නේ මෙතනද हाय මෙතන ස්කෝල් මේවා කරන්න නැති සුරංගනා ගණන් විතර ඇජේ මේ වෙලු පේපර්ස් වල हाय කරද हाय 10 විස්තාපනේ විනාහතනේ අඩු කරන්න කවුද ඔයා ඔතේ අවසානයේ පටන් ගන්න අඩු කරනවා 6 කරද 10 මේක අවසානයේ කාරණේ විනාහතේ අඩු කරන්න තෝරා ඒක දක්වලා දාන්න ඕනේ නේද මේ දන්නව නේද තමයි වෙනවනේ බෙදන්න කාලය 10 විනාහතරයි නේද Dahil inakit binahat
मेरा පින්තුර ගැන ඔබේ අදහස කුමක්ද? ඔබේ විනාඩියක් කියන්න. දරුවෝ දානක් හැදුවට පස්සේ අදහසක් කියලා අහන්නේ මොකද? ඒ පින්තුරේ මොකක්ද වෙනසක් එක්ක? මොකක්ද වෙනස? වින වෙනවා. ඇයි පුතේ ප්‍රවේගය වින වෙන්නේ? මම සිංහලෙන් කිව්වේ. ඒක ප්‍රැක්ටිකලි යන්නේ. අපි මේ පැත්තට ප්‍රවේගය අනිත් මෙයාගේ විනෝඩේ හැදියා. පොඩ සැකයි. පොඩ චරිතය විස්තර කරමු. හැමෝම රිපෝට් එකට උතේ මේ වස්තුව කියන්නේ බලන්න. රයිට් ඔන්න බයි යනවා කියලා වෙන්නන්න. පටන් ගන්නදී මේක මෙතන ඉන්නේ මෙතන පටන් ගන්නවා කියන මෙතන පටන් ගන්න ආරම්භයේ බිඳුවයි. පළවෙනි තප්පරේ ඔරිජිනල් වල තුනක්. ඉලක්කේ උගේ තුන ඒකාකාර ප්‍රවේගයෙන් තප්පර කිය හතර. ඒකට දෙකනවා. මොකෙන්ද කියේ තුන ඒකාකාර ප්‍රවේගය ඒකාකාර කියන්නේ හැම තප්පරෙම එකම ගන්න කියන්නේ වැදිනේ. ඊළඟට ගා හතරෙදි 12ක් ආවා. පහෙන් 6 තප්පර කීයක් නවතිනවද? එකක් මෙතන මේ ඉච්චරයි. උතේ එකම තැනනේ එකයි ඉච්චර. ඊළඟ තප්පරේ දාලා විස්ථාපනය කීයද? 7ේදී කීයද? ඒව 12ක් ඇවිල්ලා. විස්ථාපනය කියන ආරම්භය අවසාන කෙටිමුතුනේ උතේ මම 12ක් ඇවිල්ලා. 8ක් වෙන්නේ කොහොමද? ආපස්සට එන්නේ. මම දැන් ඉන්නේ 12ක් මේ පැත්තේ 8ක් වෙන්න මම ආපස්සට 4ක් කියන්න ඕනේ. දැන් එයි මායි කියේ 8. ඊළඟේ 4ක් වෙන්න ඕනේ තව 4ක් කියන්න. දැන් එයි මායි 4යි. ඊළඟේ බින්දුව කියන පටන් ගන්න. පින 4 කියන්නේ 4. ඒ වස්තුව කියලා කියන්නේ කොහොමද? පළවෙනි තප්පර 4 තුන ඒකාකාර ප්‍රවේගයෙන් ඊට සම්පර දෙක ඊළඟට 4 ඒකාකාර වල මොන හතරද? ඍණ 4. දෙකද ගන්න. ඔය ගන්න ඔළුව හදනවා කියන්නේ පුතේ සුපිරිය ඔගොල්ලෝ. ඒක තේරෙන්න කියන්නකෝ. එන හොඳයි. තේරුම් නැත්තම් ඔත උස්සල. දැන් මේ පළවෙනි වතාවම තමයි කරුවේ. වල් මුලින් එකපාර ඉල්ලගන්නේ නැත්තේ. දැන් මම කියපු දේ තේරෙනවා නම් හොඳට මේක. ඊට පස්සේ මේ වගේ දාලා ටොපික් කරනවා. තේරෙනවද? රයිට්. එහෙනම් මේක අපි රෝමිලක් කරමු. 4 කියන්නේ 4ද රෝමිලක 4 කියන්නේ ප්‍රවේගයේ ඍණවයේ වස්තු ආපසු හැදී විරුද්ධ දිශාවට ගිය දිශාය වස්තුව ආපසු හැදී විරුද්ධ දිශාවට ගිය දිශාය වස්තුව ආපසු හැදී. පුතේගේ අවසාන ප්‍රශ්නේ රෝමිලක්කම් 5 බලන්න. 5 මොකක්ද කියන්නේ? මෙන්න චලිතය පුතේ විස්තර කරද්දී පොයින්ට් වශයෙන් ලියන්නේ කරුණු වශයෙන් ලියන්න පළවෙනි වාක්‍යය. රෝමිලක්කම් 5ට පළවෙනි වාක්‍යය ලියන්න. මුල් තප්පර 4ේදී
තුනයි ms ඍණ 1 තුනයි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයේ චලනය මුල් තප්පර 4දී තුනයි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයේ චලනය කියන වාක්‍යය පිළිගන්න. දැන් වස්තුව තප්පර 2ක් දෙන වාක්‍යයද දැන් වස්තුව තප්පර 2ක් නිශ්චලව සිටියේය. තප්පර 2ක් නිශ්චලව සිටියේය. අවසාන වාක්‍ය පුතේ. දැන් වස්තුව ආපසු හැරී දැන් වස්තුව ආපසු හැරී ඍණ 4යි ms ඍණ 1 ඍණ 4යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් තත්පර 4ක් චලිත වී ඍණ 4යි ms ඍණ 1 ඒකාකාර ප්‍රවේගයෙන් විරුද්ධ දිශාවට sorry ඍණ 4 ms ඍණ ප්‍රවේගයෙන් විරුද්ධ දිශාවට ආරම්භ ගලක්ෂයට පසු කරමින් තත්පර 4ක් චලිත වී විරුද්ධ දිශාවට ආරම්භ ගලක්ෂයට පසු කරමින් තත්පර 4ක් චලිත වී එතනේ හරියට වෙලාව හරි අපි එන නැවතක් වෙනවත් අපේ සුපුරුදු සිද්ධාන්ත පන්තියේදී සෙනසුරාදා හවස 7 ඔන්ලයින් ළමයි අද රෑ 8ම එහෙනම් අපි අම්මෙන්න ආයිබෝන්